අපි බුදු සාදුට වැඳලා පස්සේ කෝවිලටත් යමු නගේ. ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නේ අගේ. අත් පොඩි දෙක එකට තියලා වඳින ලෙසම කෝවිලේ සුදු අරලිය මල් පූජා කරමු ඒවත් සුවඳයි නගේ. ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නේ අතේ. අත් පොඩි දෙක එකට තියලා වඳින ලෙසම කෝවිලේ සුදු අරලිය මල් පූජා කරමු ඒවත් සුවඳයි නගේ. ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි. අඳුරු විමානේ රන් මිනි පහනයි. තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා. අහසේ තරු ඉනහේ කටු අකුලේ මල් ඇහැරේ. කටු අකුලේ මල් ඇහැරේ රළු අහසේ. සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්. මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්. මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක්.
එකම බතක් ඉදෙනා දිනක් අපට උදා කළ මැනවියලිත් පන්සල පල්ලිය කෝවිල පාමුල ගුගුරා යන වෙඩි හඬ අතරේ පුපුරා යන්නේ මිනිස්කමයි මිහිදන් වූ එක ලේ බිඳුවකවත් ලියවී තිබුණද ජාතියේ නමක් අනාථ කඳ උරු දොර ළඟ පරවෙන කැකුළු මලක් විමසා බලන් උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව ජීවත් වන්නට හෙට දවසත් රත්නපුරෙන් ගෙන ආ